Hello guys, කොහමද ඉතින් ඔයාලට ඕන ඉතින් කාලෙකින් තමයි vlog එකක් අරගෙන ආවේ. Welcome to our YouTube channel. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපි ඔසේරුවේ vlogs ඉතින් subscribe කරලා එකතු වෙන්න අපිත් එක්ක. මේ වීඩියෝ එකෙන් අවුරුදු දවස් කිහිපයක් තමයි ඔයාලත් එක්ක share කරගන්නේ. ඔන්න ඉතින් මුලින්ම මම කරේ අවුරුද්දට කලින් දවසේ ආල්ලේම පෙකෙන්න දාලා කැවිලි හදන්න ලෑස්ති වෙනවා. ඇත්තටම කැවිලි ಜಾති හදන්න මම දන්නේ නැහැ. ඒ වුණාට මං හරි ආසයි මේවා හදන්න. ගොඩක් වීඩියෝස් එහෙම බලලා තමයි මම මේවා ඉගෙන ගත්තේ. ජනවාරි 1 වෙනිදාට එතකොට අවුරුදු දවස්වලටම මම අනිවාර්යෙන්ම මගේ අතින්ම මොනවාම හරි අදනවම තමයි. ඉතින් මේ පාර අවුරුදු මේසෙට මගේ අතින් අදන්නේ කොණ්ඩේ කැවුම් කොකිස් මුං කැවුම්. 12 වෙනිදා රෑ තමයි මම කොණ්ඩේ කැවුම් අදන්න පටන් ගත්තේ. මොකද ඔක්කොම ටික එකපාර අදා ගන්න අමාරු නිසා. මේ vlog එකේ ගොඩක් වීඩියෝස් අඩුයි. මොකද මේ දවස් මම තනියම තමයි ඔක්කොම කරගත්තේ. ඉතින් පුළුවන් විදියට පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් එකතු කරගත්තා. 13 14 15 තමයි අපේ ඔසාම බොක්ක නිවාඩු දාලා තිබ්බේ. මේ තියෙන්නේ day 2. ඒ කියන්නේ 13 වෙනිදා. මේ දවසේ නම් ඔන්න අපි දෙන්නම එකතු වෙලා කරේ මුළු ගෙදරම අස් කරපු එක. ඉතින් ගෙවල් අස් කරන්නයි ඉතුරු කැවිලි ටික හදන්නයි තිබ්බේ මේ දවසේ විතරයි. අපි ගෙදර ලොකුවට රිපෙයාර් කරන්න නම් හම්බුනේ නැහැ. පොඩිවට අපි අස්පස් කරගත්ත එක විතරයි කරගත්තේ. මොකද අපිට ඇත්තටම ටයිම් එකක් තිබ්බේ නැහැ. ඉතින් මේ දවසේ නම් අපි උදේම නැගලා මුලින්ම කරන්න පටන් ගත්තේ ගේ අස් කරන එක. දවල් වෙද්දී අපි සේරම අස් කරලා ඉවර වුණා. ඊට පස්සේ අවස මම ඉතුරු වෙලා තිබ්බ කැවිලි ටික හදන්න පටන් ගත්තා. එදා දවසේ කොහොම හරි ඔක්කොම ටික හදලා ඉවර කරගත්තා. දවල් නම් අපේ අම්මලත් ආපු නිසා මට ගොඩක්ම ලේසි වුණා මේ දේවල් කරගන්න. කොච්චර මහන්සි වෙලා ඇදුවත් කට්ටිය ආසාවෙන් මේවා රස බලනකොට නම් පුදුම සතුටක් තමයි දැනෙන්නේ. මා රසයි පැණි රසත් ගානට දිනවා. ඔන්න ඉතින් ඉක්මනටම අලුත් අවුරුද්දත් උදා වුණා. අපි බලමු එදා මොකද උනේ කියලා. අවුරුද්දක් ඒවා බබා. ඔයාලා හැමෝටම මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඕනේ. ඉතින් මේ තමයි අපි දෙන්න මැරි කරාට පස්සේ සමරන පළවෙනි අලුත් අවුරුද්ද. අපේ බව දෙන්න නිසා අපි රතින් යනන් දාන්නේ නැහැ. ඉතින් මේ තමයි අපේ චූටි කෑම මේසේ. මන් දන්නේ නැහැ ළමයි මට නම් මගේ අතින් අදපු දේවල් මේ විදිහට කෑම මේසෙක තියෙනවා දකිනකොට හරිම සතුටුයි. ඒ වගේම තමයි ඒවා අනිත් අය රස කර කනකොට පුදුම සතුටක් තමයි දැනෙන්නේ. ඉතින් මේ දවසේ ඔන්න අපේ අම්මලා අයියලා ඔක්කොම අපේ ගෙදර ආපු නිසා අපි අදිසියම යනවා නාන්න. ඉතින් ඔය ඉන්න ගමන් අපි කතා වුණා කුමාරි ඇල්ලියන් කියලා. ඉතින් අපි සිටුස් ගාලා දවල් මං බිරියානි හදන්න ලෑස්ති වෙලා හිටියේ. ඉතින් බිරියානි එකත් ඇදුවට පස්සේ ඒකත් එමම කාර් එකට දාගෙන අපි මේ යන්නේ කුමාරි ඇල්ලේ නාන්න. අපි ගෙදරින් පිටත් උනේ 3 මාරට විතර. අතනම් පැයක වගේ කාලයක් ඇතුළත අපිට යන්න පුළුවන් වුණා ලොකේෂන් එකට. අපි ගියා විතරයි වැස්සක් පටන් ගත්තා. ඉතින් වැස්ස නිසා අපි කාර් එකේ ඉඳගෙනම අර අදාගෙන ගියපු බිරියානි එකත් කාලම තමයි අපි නාන්න පටන් ගත්තේ. කාලේ ඉවර වෙනකොට ගානට වැස්සත් නැවතුණා. ඇත්තටම මේ අවුරුදු දවස් ගොඩාක් සෙනග ඇවිල්ලා හිටියා. වාහන පාක් කරන්නවත් ඉඩක් නැහැ. අපිත් පල්ලෙයා තමයි පාක් කරලා ඇවිදගෙන තමයි ගියේ. අපි උඩටම ගියේ නැහැ. මොකද අපි යද්දිත් 4:00 විතර වුණා. ඊට පස්සේ අපි කන්න වෙලාව ගියා. වැස්ස නැවතුණාට පස්සේනේ අපි ගියේ. ඒතකොට ඉතින් 5 විතර වුණා අපි වතුරට බයිනකොට. පුදුම සෙනගක් ඇවිල්ලා හිටියේ. ගොඩාක් මෙටියේ මුස්ලිම් කට්ටිය තමයි පවුල් පිටින් ඇවිල්ලා. කමක් නැහැ. ඉතින් අපිත් පුළුවන් විදියට ඉඩ තියෙන තැනකට බෑලා එන්ජොයි කරා. අපි ටිකක් රෑ වෙනකම්ම හිටියා. මොකද අපි අදිත් පරක්කු වෙච්ච නිසා. ඉතින් අපි අත විතර වෙද්දී ආපහු එන්න පිටත් වුණා. ඊට පස්සේ දවසෙත් අපි ගියා පොඩි ගමනක්. අපි එනම් බලමු දැන් කොහෙද යන්නේ කියලා. මේ 15 වෙනිදා. ඒ කියන්නේ අවුරුදු දවසට පව් වෙනිදා අපි යනවා ගලේ දේවාලේ අපේ අයියලත් එක්ක. ඔයාලා දන්නවද දන්නේ ගම්පහ ගලේ දේවාලය. මම ලොකුවට විස්තර කරන්න දන්නේ නැහැ. අපි දෙන්න යන ෆස්ට් ටයිම් අපි දෙන්නට වෙච්ච කාර්යයක් ඔප්පු කරන්න තමයි අපි දෙන්න ගියේ අපේ අම්මයි අයියයි එක්ක.
වහනේම පාක් කරන්න ලොකු ස්පේස් එකක් තියෙනවා. අපි ගියපු ටයිම් එක තමයි ඇත්තටම ටිකක් කවුල් ගියේ. මොකද මාරම අවුව සැරයි එදා දවසේ. අපි මේන් පිටත් උනේ නම් 9ට විතර. ඒ වුණාට පැයක් විතර ගියා යන්න. ඒ වුණාට පුදුම අවුවක් තිබ්බේ ඒ වෙලාවේ. ඇත්තටම හරිම ලස්සනයි මෙතන. මම ගොඩාක් වීඩියෝස් වලින් එහෙම දැකලා තියෙනවා මේ තැන ගැන. ඉතින් ගොඩාක් සෙනගෙන ගොඩාක් ආස්කම් තියෙන තැනක් කියලා තමයි ඉතින් හැමෝම වගේ කියන්නේ. ඔයාලා මෙතනට ගිහලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න. ඔන්න ඉතින් දවස් කීපයක්ම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගත්තා. ඉතින් ඔයා තාමත් අපිව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් දාගන්න. තව අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක්ස් වලින් ෆලෝ කරන්න.